කෙනෙක්ට ඔයාගේ වටිනාකම් දකින්න තියෙන නොහැකියාව මත ඔයාගේ වටිනාකම් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් වටිනාකම් දැනෙන තැන්වල නතර වෙන්න. ඔයාව සතුටින් තියන්න පුළුවන් ඔයාට කියලා තේරුම් ගන්න තරමට මනස දියුණු කරගන්න. ඉතින් රකින්න කෙනෙක් ළඟ රැකෙන්න පිනක් තියෙන්න ඕනේ. ඕනම සම්බන්ධතාවයක් ඇතුළේදී ආදරෙන් රැකබලා ගන්න කෙනෙක් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න, ජීවිතේ ඉස්සරහට යන්න, එහෙම කෙනෙක් ජීවිතේට ලැබෙන්න පින්වන්ත වෙන්න ඕනේ. අන්න ඒ නිසා ඔයාට වටිනාකමක් නොලැබෙන තැනකින් අයින් වෙන්න දෙපාරක් හිතන්න එපා. මොකද අවංකකම කියලා කියන එක බලාපොරොත්තු වෙන්න ඕනි දෙයක් නෙවෙයි. ඒක මිනිස්සෙක්ට නැචරලි එන්න ඕනි දෙයක්. ස්වභාව ධර්මයේ විශ්වාස කරන්න. ඔයා හොඳින් ජීවත් වෙන කෙනෙක් නම් ස්වභාව ධර්මයේ දේවල් ඔයාගෙන් ඈත් කරන්නෙත්, දේවල් ඔයාට ලං කරන්නෙත් අනිවාර්යෙන්ම හේතුවක් ඇතුව. ඉතින් හැම වෙලේම උත්සාහ කරන්න මිනිස්සුන්ගේ වචනවලට වඩා ඒ මිනිස්සු ළඟදී දැනෙන වයිබ් එක විශ්වාස කරන්න. එතකොට අපිටත් ඕනේ, අපිවත් ඕනේ ආදරණීය මිනිස්සු විතරක් අපේ ජීවිතේ වටේ ඉතුරු වෙවි. ඉතින් සතුටින් ඉන්න.